මම ජනේෂ මම පොඩි බිස්නසයක් කරගෙන යන කිහිපයක් තියෙනවා ඒත් අද කතා කරන්න එකක් ඒක නම පොපිලැම් නෑනෑනෑ එක මද්‍රව්‍යා පරන්නෙමේ එක ඩිජිටල් මාර්කටින් ඒජන්සික තකට මේ ඉන්න තුමේෂ එයාපේ කම්පැනික ඩිරෙක්ට කෙනෙක් ඒ වගේ මට ඉන්න හොඳ යාලු තවක් කෙනෙක් ඉන්නවා මං යා වෙන දවසක පෙන්න්න ඔයාලා මේක මගේ දිනපොත කියලා හිතාගන්නකෝ අද වැඩ ගුටාක් තියෙන දවස යම් බලන්න මොකද වෙන්න කියලා Welcome to the first love. එදා හය තිය විද්දි මං ජිම්මගේ පුදුමයි නේද ඔයාට විතරන්නේ මටත් පුදුමයි මාසකරිදර පස්සේ මේ ජිම්ම කටාවේ අදඉදල පොඩ්ඩක් එකරිකට යනවා කියලා හිතුව මොකද කන්සිස්ටන්සියක් නැතු ඇඟක් හදන්න බෑවගේම බිස්නසයක් නත් ගොඩ දාන්න අමාරු කියලම හොඳටම දන්නවා ඇත්තට පහුගේ කාලෙමගේ අරමුණ වෙලා තිබේ ඇගේ ශේප් කාරි යන්තම් බේරගන්න එක පේනවන මේ ෆැට් එක කෝමාරිය යට එද්දිමන් ජිම්ම එකෙන් පැනගත්තා ඊට පස්සේ මට යන්න තියෙනවා චෙක් වගේයක් මාරු කරගන්න දෙකට ස්ටඩියෝ එක බුක් කල තියෙන කටෙන්ට් වගේයක් ෂූට් කරගන්න කොයිද වෙනගන්නේ යකෝ පැයක් විතර බලන් ඉදියවා එච්චරලා පික්මේ වැටන වෙලා කියා ඒවද අයි ගැන වස්සප් යවනේ ය දෙකට ෂූටින් කිව්වට අපි තුනහ මාර වෙද්දි අන්තන් ස්ටඩියෝගේ අවුලක් නෑ අවුලක් නෑ විනාඩී කටෙන් පහට අපිට පෑ හතරක්ම තියෙනවා ස්ක්‍රප්ටික ලෑස්ති කරගෙන හොලිවුඩ් මූවි එකක් ෂූට් කරන්න වගේ අපි ගෙම්මට වැඩට පැස ඉරන්නක මංවාට ගෙදරගෙනියද ඉතුරි කතුවා කලා මම්බල මොඩල් පීක දෙන්න යන ගෙල ගෙදර ඔක වහලා මේ අයි තිබිත්‍රී සෙට් කරලා හරි හරි. හරි ඔක මේ කෙලි තියන වේද ශේක්න මේකින් කෙල්මකම ඉනිසිබල් පිනිිෂන් ඉනිසිබල් ෆික්ෂන් නැද ඉන්විසිබල් ෆිනිෂ් එකක් දෙනවා. වාගේ නැචුරල් ස්කින් ටෝන් එක මේන්ටේන් කරන ඔයාගේ නැචරල් ස්කින් ටෝන් එක වෙනස් කරනවා. මේන්ටේන් කරනවා. නවලඩ්ඩ ප්‍රශ්නය වෙනස් කරොත් හරියම ඔන්න ඉන්විසිබල් ෆිනිෂ් එකක් දෙනවා. මේකෙන් ඔයාගේ නැචරල් ස්කින් ටෝන් එක ඉනිසිබල් ෆිනිස් කල් ඔන්න මේ අපි මේ වාගේ නැචුරල් ස්කින් ටෝන් එක මේන්ටේන් කරනවා කියන ඔයාගේ නැචරල් ස්කින් ටෝන් එක මේන්ටේන් කරනවා. හරි? ඔයාගේ නැචරල් ස්කින් ටෝන් එක මේන්ටේන් කරනවා. ඔයාගේ නැචරල් ස්කින් ටෝන් එක මේන්ටේන් කරනවා. ඒ මෙව කරනවා නිකන් අර සරගන්නවා සරගන්නවා. නිකන් ඔක නැචුරල් වගේ එකින් ඒක ඉතින් ක්ලාස් එහෙමනේ. අනේ ඔයා ලිපිට බලන්න. බයිනවා නැචුරල් කැල කියන බා එතකොට මේ වත් කියත් කට්ටිය යවල ඉවර ස්ක්‍රෝල් කරලා ඉවරයි ක්ලාස් ඉගෙන ගන්න ආසාව වෙන්නේ. කොහොම හරි පහ මාර වගේ විදිහ අපි ෂූට් එක ඉවර කරගත්තා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙච්ච අවුට්පුට් එක අපිට ගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඒ කියන්නේ වැඩේ හොඳට කරගන්න පුළුවන් වුණා අපිට. කොහොම හරි අපි ඒ වෙද්දි සෑහෙන්න බඩගින්න ඉදී. ඒකින්ද ටක් ගාලා එළියට පැනගත්තා මොන හරි කන්න යන්න. ස්කෝල්
කන්න යමුද කන්න යමුද නොන බඩගිනි කරපු තද එතනනේ කන්නා යාළුවනේ මෙතන පාකින්න එකක්කා මෙතනින් දාන්න අපිට මෙම කමන්න මෙම කමන්න අවුල නෑන්නේ හරි තැක කොමාරි අපි දීරණ කර ලෑන්ඩ් ෝ් තිංස් එකට කියන හරි කිය අපි එතැන්ට ඇල්ල කොත්තුවක් තමයි යෝඩ කරේ ඉතින් අපි හයිත්තාගෙන ශේප් එක එකට වැඩේ දුන්න හැබැ ඉස්සරවාගේ නන්නෙමේ කෑමල රසනන් ටිකක් කඩුයි දන්න මනැතු වීඩියෝ එක අන්තිමටම ඇවිල්ලා මෙච්චර වෙලාවක් බැලුවට බොහෝම ස්තුතියි මේ වෙනකම් බැලුවන සුදුපාට හාට් එකක් කමෙන්ට් කරන්න අමතක් කරන්න එපා මන් දන්න මේ වීඩියෝ එක සෑහෙන් අඩු පාඩු තියෙනව කිය පොයිස්සෝ එක විඩියෝක ෂූට් කරලා තියෙන විදිහ එතකොට කල ග්‍රේඩින් වල හැම තැනම අඩු පාඩු ඒත් මං හිතුව පර්ෆෙක්ටනකං ඉදලා දාන්න යුත් එහෙම මට මේක පෝස්ට් කරන්න වෙන්නේ නෑ කියලා එක නිසා මම මේක පෝස්ට් කර ඒවගේ වාට දැන අඩු පාඩුත් කමෙන්ට් කරන්න අමතක් කරන්න එපා එනම් මේ විඩියකට ලයි කරලා සබස්ක්‍රයිබ් කල තියාගන්න එක වීඩියෝකින් අප ඉක්මනටම හම්බෙමු ජයවේවා